ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ මේ පේන්නේ දංගසක කොළයක්. අද මම කතා කරන්නේ විවිධ ගස්වල කොළ ගැන. මේ කිරියල ගහේ කොළයක්. කිරියල පඳුරු වශයෙන් තමයි හැදෙන්නේ. ඉතින් දැන් මේ පේන්නේ ඔයාලා කවුරුත් ආස පළතුරක් වන අඹ ගසේ කොළයක්. දිගටි කොළයක්. බලන්න මේකේ නාරටි. දැන් මේ තියෙන්නේ ආහාර රසකාරකයක් විදිහට භාවිතා කරන රම්ප කොළයක්. මේ තියෙන්නේ ලෙමන් කොළයක්. චූටි ඔයාලා ලෙමන් දැකලා තියෙනවද? ඉතින් ඊළඟට මම මේ පෙන්නන්න කරපිංච කොළයක්. මේ තියෙන්නේ නම් අලියට පේර කොළයක්. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්නේ සිංගප්පූරු කොළ. මේක හරිම වර්ණවත් නේද? සිංගප්පූරු කොළ කලවම් පලාවලට ගන්නවා. මේ තියෙන්නේ තක්කාලි ගසේ පත්‍ර. මේ තියෙන්නේ දෙහි කොළ. දෙහි කොළය රවුම් නේද? ඉතින් චූටි දුවේ පුතේ මේ තියෙන්නේ ලෙඩ රෝග රැසකට ගුණ දෙන මුරුංග කොළ. මේ තියෙන්නේ කුරුඳු කොළ. බලන්න කුරුඳු කොළේ පත්‍රවල නාරටි හරිම වෙනස් නේද? ඉතින් මේ තියෙන්නේ නිවිති කොළ. ඊට පස්සේ මම මේ ඔයාලට පෙන්නන්නේ කෙසෙල් කොළ. බලන්න කෙසෙල් කොළවල නාරටි හරිම වෙනස්. දැන් ඔයාලට මේ පේන්නේ වැලියාත ගසක කොළ. බලන්න එක එක පත්‍ර එක එක විදිහයි නේද? මේ තියෙන්නේ ජම්බු කොළ. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලා දැක්ක නේද? එක එක කොළවල එක එක හැඩ. මේ තියෙන්නේ ඇන්තූරියම් කොළයක්. ඔන්න දැන් මම මේ පෙන්නන්නේ කොස් කොළ. කොස් කොළ ඔටුනුත් ඔයාලා හදලා තියෙනව නේද පුංචි දුවේ පුතේ? ඉතින් කජු කොළ කවුද දැකලා තියෙන්නේ? මේ තියෙන්නේ කජු කොළය. ඔන්න දැන් මේ පේන්නේ නම් අන්නාසි ගහේ අන්නාසි පත්‍ර. මේකේ කටු තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද? මේ පේන්නේ රබුටන් කොළයක්. දැන් ඔයාලට මේ පේන්නේ මඤ්ඤොක්ක කොළය. හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ පළතුරක් විදිහට අපි ගන්න. අපි නම් කියන්නේ චෙරි කියලා. මේ තියෙන්නේ පුතේ පොල් කොළය. මැද පොල් කොළේ තියෙන්නේ නම් මොකද්ද? ඉරටුව. මේ තියෙන්නේ වතු සුද්ද ගහේ කොළයක්. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්නේ බී ගසක්. බලන්නකෝ ඔයාලා දැකලා තියෙනවද? මොනාද මේ? නිදි කුම්බා. ඔන්න දැන් එයාලා නිදා ගන්නයි යන්නේ. දැක්කද? මේ තියෙන්නේ විසිතුරු මල් පැලයක කොළයක්. හරිම ලස්සනයි නේද? මේ මොනාද? නිල් කටරඩු පැලයක කොළ. ඊට පස්සේ මේ තියෙන්නේ පුංචි දුවේ පුතේ බතල වැලක බතල කොළ. දැන් මම මේ පෙන්නන්නේ කිරිල්ල ගසක කොළ. බලන්න පාට පාට කොළ හරිම ලස්සනයි. ඊට පස්සේ ඔයාලට පේන්නේ බෝවිටිය ගහේ කොළ. හීම් බෝවිටිය නෙමෙයි. මේ වෙන බෝවිටිය ජාතියක්. මේ තියෙන්නේ කහමල් පැලේ කොළ. ඝනකම චූටි කොළ. බලන්න මේ මොනාද?
වැල් පෙනල කොළ. ඉතින් පුංචි දුවේ පුතේ අද මං අරගෙන ආපු පාඩම ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. තවත් මේ වගේ ලස්සන පාඩමකින් හම්බෙමු. බයි බයි.